හෙලෝ ළමයි. අපි අද දන්සල් කන්න යන්නේ. මේ තමයි මගේ අවුට්ෆිට් එක. ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි අද තවත් දෙන්නෙක් එක්ක තමයි යන්න හදන්නේ. ඒ තමයි අපේ අයියාගේ හොඳම යාළුවයි, එයාගේ වයිෆුයි. මේ ඉන්නේ මගේ හස්බන්ඩ්. ඔන්නේ දෙන්න එනවා. කවදාවත් කියන වෙලාවට නම් වැඩක් කරන්නේ නැති දෙන්නෙක්. මේ තමයි ඉස්තුරු අයියයි අපේ නිමේෂ් අක්කයි. තියාලා එනවා අපි ඉන්නේ ගෙදරට. අපි දෙන්නත් එක්ක යමු. හරි අපි දැන් යන්නයි හදන්නේ. අපි දැන් මේ යන ගමන් යන්නේ අපේ ජෝඩුව. අපි දන්සලක් හොයාගෙන යන ගමන් තමයි මේ ඉන්නේ. අපි බලමු අපිට පළවෙනියටම හම්බෙන්න දන්සල මොකක්ද කියලා. අපි මේ දැන් ඉංගිරිය පැත්තට යන ගමන් හිටියේ. අපිට ඒ අතරතුර මඤ්ඤොක්ක දන්සලක් හම්බුණා. හැබැයි ඒක එතකොටත් දෙන්න පටන් අරගෙන තිබ්බේ නැහැ. ඒ නිසා අපි එතනින් ඉංගිරිය පැත්තෙන් ඉඳලා අපි හරවගෙන ආයි හෝමාගම පැත්තට ආවා. අපි යන අතරතුරදී අපිට මාළුපාන් දන්සලකුයි මාළුපාන් සමග තේ දන්සලක් හම්බුණා. අපි දැන් මේ දන්සලේ තමයි ඉන්නේ. මේ ඉන්නේ අපේ කල්ලියේ 3 දෙනා. දැන් මාළුපාන් කන්න යන්නේ. හරි අපි දැන් මේ මාළුපාන් කාලා යන ගමන් අපි බලමු අපිට ඊළඟට හම්බෙන්න දන්සල මොකක්ද කියලා. අපි මාළුපාන් කාලා ඉස්සරහට යද්දී අපිට කඩල් දන්සලක් හම්බුණා. ඉතින් අපි මේ ඒකත් කන ගමන් මේ තමයි ඒ දන්සලේ හිටිය කට්ටිය. ඇත්තටම හරිම රසයි ඒ කඩල එක. හරි අපි දැන් මේ කඩල දන්සල ඉවර වෙලා යන ගමන් අපි බලමු අපිට ඊළඟට හම්බෙන්න දන්සල මොකක් වේද කියලා. අපිට ඊළඟට හම්බුණා බීම දන්සලක්. ඉතින් අපි මේ ඒකෙත් නවත්තලා බීම බොන ගමන් අපි දැන් මේ බීම දන්සල ඉවර වෙලා යන ගමන් පේනෝ නේද අපේ ජෝඩුව පිටිපස්සෙන් එනවා. හරි අපිට මඤ්ඤොක්ක දන්සලකුත් හම්බුණා. ඒකේ නම් පුදුම සෙනගක් හිටියේ. ඇත්තට මේක නම් මාරම රසයි. අපි එක කාලා අපේ වාහන ළඟට ආවා. අපි දැන් මේ යන්න තමයි හදන්නේ. ඉතින් මම ඔයාලට වටපිට චුට්ටක් පෙන්නන්නම්. ඔයාලා දන්නවද අපිට දන්සල් වලට යද්දි අපිට ඇත්තටම වටින දන්සලක් හම්බුණා. ඒ තමයි බුදු පිළිම දන්සලක්. ඇත්තම කිව්වොත් ඒකේ පොලිමේ ඉද්දි මගක් දුර යද්දි බුදු පිළිම ඒ දන්සල ඉවරුණා. ඉතින් අපි හරි දුකෙන් එතනින් යන්න පිටත් වුණා. කමක් නෑ. අපි මේ ඒකට සහභාගී වෙලා මේ යන ගමන්
අපි බලමු ඊළඟට හම්බෙන්නේ අපිට මොන වගේ දන්සලක්ද කියලා. අපේ ජෝඩුව ඉස්සරහින් යන ගමන් අපි පිටිපස්සෙන් යනවා. හරි අපි බලමු ඊළඟට මොකක්ද හම්බෙන්නේ කියලා. ඉතින් අපිට තවත් දන්සලක් හම්බුණා. ඒ තමයි තවත් කඩල දන්සලක්. ඉතින් අපි මේකටත් යන ගමන් ඇත්තටම මේ අමාරු කාලේ මේ වගේ දන්සල් මිනිස්සු දෙනවා කියද්දිත් හිතට හරිම සතුටක් දැනෙන්නේ. මේ කඩලේ කරන් යන ගමන් අපි දැන් අපේ වාහන ළඟට ආවා කඩල ටික අරගෙන. ඉන්න අපි ඉස්සුරු අයියා ඉන්නේ මේ ශක්කයි කඩල කන හැටි. මේ ඉන්නේ මං. හරි. ඊළඟට අපි තවත් දන්සලකට ආවා. මේ තමයි බත් දන්සල. මේකෙත් සෙනඟ ගොඩක් හිටියා. අපිට මේ බත් දන්සල හම්බුනේ ගලවිල වත්තේදී. ඉතින් අපි ඒකටත් සහභාගී වුණා. ඇත්තටම ලංකාවේ මිනිස්සු ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නේ මිනිස්සුන්ට නැති බැරි කාලේ මේ වගේ බත් දන්සලක් දෙන එක හිතා ගන්නවත් බැරි තරම් දෙයක්. ඉතින් මේ වගේ දන්සල් දෙන මිනිස්සුන්ට ගොඩක් පිං. මේ තියන්නේ බත් හිඟාන අපේ. ඒකේ තිබ්බේ මාළුයි, අල, පපඩම්, පරිප්පු. ඒව තමයි තිබ්බේ බත් දන්සලේ. ඉතින් මේ ඉන්නේ අක්කයි මමයි වාඩි වෙලා. අපි දැන් එක්කන ගමන් ඉන්නේ. ඉතින් හරිම රසයි ඒකනම්. ඉතින් ගොඩක් පින් කියලා තමයි කියන්න ඕනේ මිනිස්සුන්ට. ඉන්නේ මම. හරි. අපි දැන් ඒකත් ඉවර වෙලා මේ කොට්ටාව පැත්තට යන ගමන් අපි බලමු අපිට මොකද්ද ඊළඟට හම්බෙන දන්සල කියලා. අපිට ඊළඟට හම්බුනේ සීනි සම්බල් පාන් දන්සලක්. ඉතින් අපි මේ ඒකත් අරගන්න ගමන් ඉන්නේ. ඇත්තටම චූටි ළමයි තරුණ කොල්ලෝ කෙල්ලෝ හැම මේ වගේ දේවල් වලට සහභාගී වෙන එක දැකලා ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද අද කාලේ කට්ටිය ඒවට ගොඩක් කැමති නෑනේ. කියන්නේ සහභාගී වෙන්න ඇත්තටම කැමති නෑනේ. ඉතින් ඒවත් එක්ක බලද්දී මේව දකිද්දි හරිම සතුටක් දැනෙන්නේ. මිනිස්සුත් හරිම සතුටින් තමයි මේවට සහභාගී වෙන්නේ. මේ වගේ දන්සල් දෙන මිනිස්සුන්ට වගේම දන්සල් වලට සහභාගී වෙන මිනිස්සුන්ටත් ගොඩක් පින්. අපි ඒක ඉවර වෙලා යන ගමන් බලමු අපිට තව මොන වගේ දන්සලක් හම්බෙයිද කියලා. ඔව් අපිට හම්බුනේ අයිස්ක්‍රීම් දන්සලක්. ඒ අයිස්ක්‍රීම් එක නම් මාරම රසයි. ඉතින් අපි ඒක කාලා මේ යන ගමන් ඔයගොල්ලෝ දිගටම වීඩියෝ එක බලාගෙන යන්න. ස්කිප් නොකර බලාගෙන යන්න. ඉතින් අපි 29 තමයි ගියේ දන්සල් වලට. බ්ලොග් එක එඩිට් කරන්නේ 30 වෙනිදා. ඉතින් මොනවද කියාගෙන යනවා. එන්න අපේ ජෝඩුව එනවා.
ඒක වීඩියෝ කරේ මම. ඒක හරියට වීඩියෝ වෙලා නෑ. ඉතින් හරිම සතුටුයි තමන් ආදරය කරන කෙනත් එක්ක යාළුවෝ එක්ක මෙහෙම යන්න හම්බෙන එක ගැන. ඇත්තටම හරි විනෝදයි. අපි මේ යන ගමන් හිතනවා ඔයගොල්ලෝ vlog එක ආසාවෙන් බලයි කියලා. ඉතින් ඉස්සරහටත් තව වීඩියෝ එක තියෙනවා. ඉතින් ඒක බලාගෙන යන්න. ඉන්නේ අපි දෙන්න කන්නඩියෙන් දැක්කද? ඉතින් අපි යන ගමන් අපි හැමෝම යද්දී අපි බලමු අපිට තව දන්සලක් හම්බෙයිද කියලා. අපි දැන් අපිට තවත් දන්සල් හම්බුනේ නෑ. අපි දැන් මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ගොඩක් දන්සල් වලට සහභාගී වුණා. ඇත්තටම ඒ මිනිස්සුන්ට ගොඩක් පිං. මේ වගේ දන්සල් සූදානම් කරලා තිබ්බට ඇත්තටම ගොඩක් පිං. ඉතින් ඔන්න අපි ගෙදර ආවා. ඉන්නේ මම. හරිම මහන්සි අද දවස නම්. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් අපිත් එක්කම ඉන්න. ඉතින් අපේ වීඩියෝ දිගටම බලන්න. අපිට ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් බයි බයි.